අපි කතා කරන්න යන්නේ පෞරාණික ස්ථානයක් වෙන කැලණි රජමහා විහාරය ගැන. විහාරයේ පිහිටලා තියෙන්නේ කැලණිය නගරයේ කොළඹ නගරයට ආසන්න කැලණි ගඟ අසල තමයි විහාරය පිහිටලා තියෙන්නේ. මේ කැලණි විහාරය ශ්‍රී ලංකාවේ තාමත් පෞරාණික ස්ථානයක් හා පූජනීය ස්ථානයක් විදිහට සැලකනවා. ඒට හේතුව වශයෙන් බෞද්ධ සාහිත්‍යය අනුව බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකා තුන්වෙනි ගමනේදී මෙහි පැමිණි බව සඳහන් වෙනවා. නාගරජු වන මණියක්කික විසින් බුදුන් වහන්සේට ආරාධනා කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පැමිණීම සම්බන්ධයෙන් මෙම ස්ථානයේ පූජනීය ස්ථානයක් බවට පත් වුණා. විහාරයේ ප්‍රධාන චෛත්‍යය බෞද්ධයන්ට අතිශය පූජනීය ස්ථානයක් වෙනවා. බුදුන් වහන්සේගේ සම්බන්ධතාවය ඇති බව විශ්වාස පළ කරනවා. විහාරය තුළ ඇති බිතු සිතුවම් ඉතාමත් ලස්සන අලංකාරවත් විදිහට නිර්මාණය කරලා තියෙනවා. මෙය ප්‍රසිද්ධ කලාකරුවෙක් වන සෝලියස් මෙන්ඩිස් විසින් තමයි මේ නිර්මාණ ඇඳලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ ජීවිත කතා ඉතිහාස සිද්ධීන් නිරූපණය කරලා තියෙනවා. කැලණි විහාරයේ ප්‍රධානම උත්සවය යන්නේ දුරුතු පෙරහැර. ජනවාරි මාසයේ තමයි මේ පෙරහැර පැවැත්වෙන්නේ. ඇතුන් නර්තන ශිල්පීන් සහ සාම්ප්‍රදායික අංග සමග සිදුවන මෙම උත්සවශ්‍රීය මහා පෙරහැර දුරුතු මාසයේ සිදුවෙනවා. බුදුන් වහන්සේගේ කැලණියට පැමිණීම සැමරීම මෙයින් පැවැත්වෙනවා. දුගැමුණු රජතුමාගේ සමයේ කැලණි විහාරය විශාල ලෙස සංවර්ධනය කරලා තියෙනවා. එම කාලයේ විහාරය පුරුල් කරලා ස්තූපය හා විහාර මණ්ඩපය නවීකරණය කරලා තියෙන බව සඳහන් වෙනවා. කැලණි විහාරයේ ඉතිහාසය කාල කිහිපයකදී විනාශයට ලක් වුණා. විශේෂයෙන් පෘතුගීසි යුගයේ ගැන 16 වන සියවසේ විහාරය විනාශ කරලා දාලා තියෙනවා. පසුව කීර්ති රාජසිංහ රජතුමාගේ සමයේ නැවත ඉදිකරන ලදී. මේ විහාරය නැවත බෞද්ධ මධ්‍යස්ථාන ලෙස උද්ගත වුණා. ආගමික වැදගත්කමක් වශයෙන් බුදුන් වහන්සේගේ සංචාරයක් සිදු ස්ථාන ලෙස මේ විශේෂ විතමා ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පූජා ස්ථානය අතරින් එකක් වෙනවා. විදේශීය සංචාරකයන්ට ආකර්ෂණයක් තියෙන ස්ථානයක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. කැලණි විහාරය කියන්නේ ඉතිහාසය ආගම සංස්කෘතිය එකට එකතු විශේෂ ස්ථානයක් විදිහට සලකන්න පුළුවන්. බුදුන් වහන්සේගේ සම්බන්ධතාවයේ නාගපුරාවෘත රජවරුන්ගේ දායකත්වය සහ කලාත්මක වටිනාකම මේ සියල්ලම එකට එකතු වෙලා මේ විහාරය ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මේ වගේ වීඩියෝ බලන්න, මේ වගේ ඉතිහාස කතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.